උද්‍යෝගිමත් දවසක් ඒවා ඔයාලා හැමෝටම. අයර්ලන්ත කණ්ඩායම බංග්ලාදේශ බල සංචාරක ටෙස්ට් තරඟ දෙකකට වගේම T20 තරඟ තුනක් ක්‍රීඩා කිරීමටයි. ඒදී තරඟ දෙකකින් උත් ටෙස්ට් තරඟවල තුලදී අයර්ලන්ත කණ්ඩායම 2-0 වශයෙන් තමයි එම තරඟවලදී පරාජයටපත් වුණේ. පළමු තරඟයේ ඉනිමක නිසා ලකුණු 47කින් පරාජයටපත් වූ අතර දෙවන තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 217ක දැවන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ඉන් අනතුරුව තමයි 27 වෙනිදා තරඟ තුනකින් උත් T20 තරඟාවලියේ පළමු තරඟය ආරම්භ වුණේ. ඉතින් එම තරඟයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සුපිරි තරඟ ජයග්‍රහණයක් අයර්ලන්ත කණ්ඩායම වාර්තා කිරීමට සමත් වුණා. ඒ සමගින්ම ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම T20 තරඟවලදී තුන්වන වතාවටත් පරාජයටපත් කිරීමට සමත් වුණා. මෙම තරඟයේදී පළමු පන්දුර පහර දුන්නේ අයර්ලන්ත කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දු වාර 20 නිමා කළේ කඩුළු 4ක් දැවි ලකුණු 181ක් ලබා ගැනීමෙන් අනතුරුවයි. මේ විදිහට ලකුණු ලබා ගැනීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරි ටෙක්ටර් සාර්ථක කිරීමක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත් වුණේ පන්දු 45කදී 6 පාර 5ක් සහ 4 පාර සමගින් ලකුණු 69ක් නොදෙවි ලබා ගැනීම නිසාමයි. ඊට අමතරව කැම්පර් ලකුණු 24ක් සහ ටිම් ටෙක්ටර් ලකුණු 32ක් ලබා ගන්නදී නායක ස්ටර්ලින් ලකුණු 21කට දැවී ගියා. කෙසේ නමුත් අතිරේක ලකුණු 5ක් සමගින් නියමිත පන්දු වාර 20 තුළ කඩුළු 4කට ලකුණු 181ක ඔවුන් ලබා ගැනීමට සමත් වුණා. කඩුළු ලබා ගැනීමේදී රිසාඩ් වගේම සොරෆුල් අතර එක් කඩුළු බැගින් බෙදියද්දී තන්සිල් හසන් කඩුළු දෙකක් බෙදීමට සමත් වුණා. ඉන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 20කදී ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය අතර ඔවුන්ට නියමිත පන්දු වාර 20 නිමා වෙද්දී කඩුළු 9ක් දැවි ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 142ක් පමණයි. ඒ සමගින්ම අයර්ලන්ත කණ්ඩායම පළමු T20 තරඟයෙන් ලකුණු 39ක සුපිරි තරඟ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. මේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් හුදකලා ඉනමක් ක්‍රීඩා කළ තවුට් රිදොයි නොදවි පන්දුර පහර දෙමින් පන්දු 50කදී 4 පාර 7ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 83ක් ලබාගත් අතර ජකර් අලි තමයි ලකුණු 20 සීමා පසු කළ දෙවන පිතිකර බවට පත් වුණේ. සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාවට ළඟා වීමට නොහැකි වුණා. ඉතින් කෙසේ නමුත් අතිරේක ලකුණු 10ක් සමගින් කඩුළු 9ක් දෙවි පන්දු වාර 20 තුළ ලකුණු 142කට තමයි ඔවුන්ගේ නිමා වුණේ. කඩුළු ලබා ගැනීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාක් කදේරි කඩුළු 2ක් වගේම බේරි කඩුළු 3ක් සහ මැතිව් කඩුළු 4ක් ලබාගෙන තමයි බංග්ලාදේශ ඉනිම සුණුවින් සුණු කර පන්දු යන බවට පත් වුණේ. ඒ අනුව බංග්ලාදේශ කුඹුරේදීම ඔවුන්ට පළමු T20 තරඟයෙන් අන්ත තරඟ පරාජයක් හිමිවීම සමගින්ම තරඟ තුනකින් උත් T20 තරඟාවලිය තුල අයර්ලන්ත කණ්ඩායම 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා. ඉතින් උණුසුම්ම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින් ඔයාලා අපිත් එක්ක දිගටම ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.